5000ක් කල් බුද්ධ ශාසනය ගිය තැන ධාතුන් වහන්සේලාට වඳින අවසාන කෙනත් මැරුණට පස්සේ ධාතුන් වහන්සේලාගේ ඇසුරෙන් පින් කරගන්න අය නැහැ. අන්න එතකොට මුළු ලංකාවෙම තියෙන ධාතුන් වහන්සේලා මේ උතුම් ස්වර්ණමාලී සෑරජාණන් වහන්සේගේ මුදුනට එනවා. ඉරිදීව. අබෑටයක් පමණ නමුත් තු ධාතුන් වහන්සේලා වඩිනවා. එහෙම වැඩලා මේ සෑරජාණන් වහන්සේ දෙබෑ වෙලා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අහසට මතුවෙලා මුතු ඇලක් වගේ අහසේ පේනවා. පෙනිලා මෙතන ඉඳලා නාගදීපිට එනවා. නාගදීප සෑයේ දෙබෑ වෙලා මැණික් පුටු අහසට මතුවෙනවා. මතු වුණාට පස්සේ අර මැණික් පුටුවේ ලස්සනට ධාතුන් වහන්සේලා පිහිටලා මැණික් පුටුවත් එක්කම ඒ ධාතුන් වහන්සේලා දඹදිව වජ්‍රාසනයේ බුද්ධ ගයාවට වඩිනවා. ඒ බුද්ධ ගයාවට වඩිනකොට හැම ලෝක ධාතුවකින්ම බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා, ලෝම ධාතුන් වහන්සේලා, අස්ථි ධාතුන් වහන්සේලා, නඛ ධාතුන් වහන්සේලා සියලුම ධාතුන් වහන්සේලා වඩිනවා ඒ වෙලාවට. වැඩලා අහසේ බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ පිහිටි තැන එතනම පිහිටනවා. අකු ධාතුන් වහන්සේලා පිහිටනවා. ඒ තැන්වල හැම එකක්ම අබෑටයක් නමුත් ධාතුන් වහන්සේලා පිහිටනවා. පිහිටලා බුදු සිරුර මැවෙනවා. යමක මහ ප්‍රාතිහාර්ය පාලා මතුවන වජ්‍රාසනයේ මත බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර දැවිලා යනවා. ඒකට කියනවා ධාතු පරිනිර්වාණ. දෙවිවරු හඬනවා, වැළපෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකට ධාතුන් වහන්සේලා තිබ්බ නිසා, රහතන් වහන්සේලා හිටපු නිසා මිනිස්සු හිත හදාගත්තා. එදායින් පස්සේ තුන් ලෝකෙටම බුදු කෙනෙක්ගේ ධාතුන් වහන්සේලා නැහැ. හඬනවා, වැළපෙනවා, පෙරලෙනවා දෙවිවරු. මනුස්ස ලෝකෙ මිනිස්සු මේක දන්නේ නැහැ. එදායින් පස්සේ මේක අපායක් වගේ මේ මනුස්ස ලෝකෙ. මිනිස්සු එදායින් පස්සේ ප්‍රතිමා, බුද්ධ ප්‍රතිමා, බෝධීන් වහන්සේලා ස්තූප ඔක්කොම අතුරුදහන් වෙලා යනවා. නැති වෙලා යනවා. ආයෙ වඳින්න බෑ. පන්දහසක් කල් බුද්ධ ශාසනය ගිය තැන ධාතුන් වහන්සේලාට වඳින අවසාන කෙනත් මැරුණට පස්සේ ධාතුන් වහන්සේලාගේ ඇසුරෙන් පින් කරගන්න අය නැහැ. අන්න එතකොට මුළු ලංකාවෙම තියෙන ධාතුන් වහන්සේලා මේ උතුම් ස්වර්ණමාලී සෑරජාණන් වහන්සේගේ මුදුනට එනවා. ඉරිදීව. අබෑටයක් පමණ නමුත් තු ධාතුන් වහන්සේලා වඩිනවා. එහෙම වැඩලා මේ සෑරජාණන් වහන්සේ දෙබෑ වෙලා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අහසට මතුවෙලා මුතු ඇලක් වගේ අහසේ පේනවා. පෙනිලා මෙතන ඉඳලා නාගදීපිට එනවා. නාගදීප සෑයේ දෙබෑ වෙලා මැණික් පුටු අහසට මතුවෙනවා. මතු වුණාට පස්සේ අර මැණික් පුටුවේ ලස්සනට ධාතුන් වහන්සේලා පිහිටලා මැණික් පුටුවත් එක්කම ඒ ධාතුන් වහන්සේලා දඹදිව වජ්‍රාසනයේ බුද්ධ ගයාවට වඩිනවා. ඒ බුද්ධ ගයාවට වඩිනකොට හැම ලෝක ධාතුවකින්ම බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා, ලෝම ධාතුන් වහන්සේලා, අස්ථි ධාතුන් වහන්සේලා, නඛ ධාතුන් වහන්සේලා සියලුම ධාතුන් වහන්සේලා වඩිනවා ඒ වෙලාවට. වැඩලා අහසේ බුදුරජාණන් වහන්සේගේ